අපි කොමුඩු ගෙඩිය කාලා ලෙල්ල විසි කරාට ජපානයේ කොමුඩු ලිලි සාමාන්‍යයෙන් අපතේ යවන්නේ නැහැ. ඒවා ජපානයේ වෙළඳපොලේ විකිණීමට තියෙනවා. මේ කොමුඩු ලිලි මිලදී අරගෙන සමහරු අච්චාරු හදනවා. තවත් සමහරු පැණි රස කෑම හදනවා. තවත් සමහරු ඒවා උයලා කනවා. මේවා මිලට අරගෙන මුලින්ම උන් කරන්නේ එහි කොළ පාට කොටස අයින් කරලා සුදු පැහැති කොටස පමණක් වෙන් කරගන්නවා. තිත්ත ගති ඉවත් කරන්න ඒව කපා හොඳින් සෝදා ගන්නා ඔවුන් පසුව මේ කැබලි විනිවිද පෙනෙන සහ මෘදු වන තෙක් පෑ ගණනාවක් සීනි සිරප් වල දමා හොඳින් තම්බා ගන්නවා. ඉන්පසු සෑම කැබැල්ලක්ම සීනි කුඩු වලින් මිශ්‍ර කරගන්නවා. මෙයින් එකක් රස බලද්දී ඔබට පුදුමාකාර අත්දැකීමක් ලැබේවි. තරමක් කරස් ගා හැපන මිහිරි සහ කටේ ජීවී යන මෘදු බවක්. අතුරු පසක් සමග වුවත් මේ ආහාරයට ගන්න පුළුවන්. අද වෙන විට මේ සුවිශේෂී කෙටි කෑම ඇමරිකාවේ සහ යුරෝපයේ ස්වභාවික රස කැබලි වෙළඳපොළ උඩු ඉටකුරු කර තිබෙනවා. සම්ප්‍රදායික මෙන්ම නවීන රසයක් සොයන ඔබට මේ ගොවි වෙළඳපොළ වලින් විශේෂිත වෙළඳසැල් වලින් හෝ අන්තර්ජාලය හරහා පවා පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. ඔබත් මේ වඩි කොමඩු ලෙල්ල විසි නොකර ඒ ආහාරයට ගැනීමට කැමතිද? පහලින් කියාගෙන යන්න.